channel. අද මම බොඩිමේ ඉන්න දවසක්. මං අවදි වෙද්දී ටිකක් පරක්කු වුණාද. Hi everyone. මම දැන් තමයි නැගිට්ටේ. දැන් වෙලාව 9ට වගේ ඇති. මම අද බොඩිමේ ඉන්නේ. ඊයේ පොඩි වැඩකට ගියා. ටිකක් රෑ වෙලා. අද නම් මුකුත් වැඩක් නැහැ ලොකුවට. බොඩිමේ තමයි ඉන්නේ. දැන් උයන්න ඕනේ. කොණ්ඩේ තෙල් ගන්න ඕනේ. නාන්න ඕනේ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. අද බලමු කොහොමද දවස ගෙවෙන්නේ කියලා. මම මුලින්ම කොණ්ඩේට තෙල් ගන්න තමයි හැදුවේ. කොණ්ඩේ ඉස්සෙල්ලාම පීරලා මම පීරන්න ලී පනාවක් ගත්තා. මොකද මම අහලා තියෙනවා කොණ්ඩේ ලී පනා වලින් පීරුවම කොණ්ඩේ වැවෙනවා කියලා. මම මේ තෙල් එකට පුකුරු අතමල්, ලොකු ලූණු, බුලත් කොළ, කොහොඹ කොළ, උළුහාල්, කළුදුරු, ඊ විටමින් ඒ ටික දාලා තමයි මම හැදුවේ සුදු පොල් තෙල් වලට. මේක ඇත්තටම මාස 3ක් එක දිගට මම ඉස්සර හැමදාම වගේ හැමදාම ගෑවා. එතකොට කොණ්ඩේ එතනම වැවුණා. මම ඒ කොණ්ඩේ ෆොටෝ එකක් මෙතනින් ඔයාලට දාන්නම්. පුදුම ඝනයි දිගයි කොණ්ඩේ. ඒ තරම් දිගයි. මට ඒ ෆොටෝස් දැක්කම දැන් හරිම දුකයි. දැන් ඇත්තටම කොණ්ඩේ කිහිල්ලා මගේ. බලමු ආයෙත් ඒ විදිහටම කොණ්ඩේ හදාගන්න. අනිවාර්යෙන් මාස 3 මම හැමදාම කරේ. හැමදාම රැට ගෑවා. හැබැයි සෙම ඇවිස්සෙනවා ඒකට. හැමදාම රැට ගාලා උදේට නානවා. ඒ දවස්වල මං A-levels කරලා ගෙදරනේ හිටියේ. ඒක නිසා මට වෙලාව තිබ්බ කරන්න. රැට තෙල් ගාලා හොඳට මසාජ් කරලා ඊට පස්සේ කොණ්ඩේ ගොතාගෙන නිදා ගන්නවා. ඊට පස්සේ උදේට මම නානවා. හැබැයි සුදු හාල් වතුරෙනුත් මම නාති කොණ්ඩේ හෙදුවා. ඒ ඔක්කොම එක වෙන්නේ නැති කොණ්ඩේ ඒ තරම් ඝනට දිගට වැවෙන්නේ නැති. මම අනිවාර්යෙන් ෆොටෝ එකක් දාන්නම්. හරි කොණ්ඩේ පීරලා ඉවරයි. දැන් අපි උයන්න තමයි තියෙන්නේ. දැන් මේ මම මොනවද උයන්නේ කියලා හිතාගන්න බැරුව ඔක්කොම අදින ගමන් ඉන්නේ ඔය. මම ඉස්සෙල්ලාම උයන්න ඕනේ ඒවා ටික ඔක්කොම ළඟට ගන්නවා. මුලින්ම හාල් තියලා ඊට පස්සේ තමයි මම අනිත් එළවලු හදන්නේ. බලන්නකෝ අන්තිමට මම මොනවද හදන්නේ කියලා. හැමෝම කන්න ආස කෑමක් තමයි මම අද හදන්නේ. ඉස්සෙල්ලාම මම සුදු ලුණු ටික කපා ගන්නවා. ඉස්සෙල්ලාම පරිප්පු ටික හදන්න තමයි මම හැදුවේ. ලුණු, සුදු ලුණු, රම්පේ මම පරිප්පු ටිකට දාලා. හැබැයි මගේ ගාව තිබ්බේ නෑ කරපිංචා. ඒක නිසා ওই ටික තමයි තිබ්බේ. ඊට පස්සේ මිරිස් කුඩු, කහ, තව මොනවද මම දාන්නේ? බෙදපු තුන පහ කොටු ලුණු ඒ ටික දාලා වතුර දාලා ඊට පස්සේ හදන්න තමයි තියෙන්නේ. ටිකකින් මම පොල්කේ ටිකක් දාලා පරිප්පු ටික වතුරට හදලා ඉවරයි. ඊළඟට මම සොයා මීට තමයි හදන්නේ. මුලින්ම හට්ටියට තෙල් දාලා
ඊට පස්සේ ලුණු, සුදු ලුණු, රම්පෙත්, මිරිස්, කහලුණු, පැදුරු ගම්මිරිස් ඒ ටික දාලා සෝයා ටිකක් දාලා උයාගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම අද උයපුවා. මම නාලා ආවා ස්කින් කෙයාර් ටික කරන්න ඕනේ දැන්. ඊට පස්සේ තමයි කෑම කන්නේ. දැන් වෙලාව 1:00යි. කාලාරි දැම්මම දැන් මට වැඩ ටිකක් තියෙනවා කරන්න. අපි ඒ ටික කරමු දැන්. මට මේ වෙලාවේ ලොකු නිදිමතක් ආවා. ඒත් මම නිදාගත්තේ නැහැ. මොකද මේ වැඩ ටික ඉවර කරලා මට තිබ්බ පොඩක් මම ඒ බඩු ටිකක් දීලා දැන් මේ එනකම් මං ආයෙත් බෝඩිමට ඇවිල්ලා මම ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. දැන් නම් මේ කරන්නේ අසයින්මන්ට් එකේ වැඩක්.
ව්ලොග් එක ඉවරයි.